නාලන්දා විදුහලේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයාගේ හැසිරීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම විදුහල්පතිවරයාට පැමිණිලි කළද කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බව කියමින් එම පාසලේ ගුරුවරියක විසින් බොරැල්ල පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. පැමිණිල්ල ඉදිරිපත් කරමින් ඇය සඳහන් කර ඇත්තේ එම සිසුවා විදුහලේ ගුරුවරියන් පීඩාවට පත්වන අයුරින් හැසිරීම නිසා ඒ පිළිබඳව පාසලේ විදුහල්පතිවරයා මෙන්ම ප්‍රාථමික අංශයේ විදුහල්පතිවරයා හා ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ආචාර්යවරයා වෙතද පැමිණිලි කර බවයි. එහෙත් අදාළ පැමිණිලි සම්බන්ධයෙන් කිසිදු බලධාරියෙකු නිසි පියවරක් නොගෙන එම සිසුවාට එලෙස ගුරුවරියන් හට බලපෑම් සිදු කිරීමට ඔවුන් ඉඩ ලබා දුන්නේ ඇයිදැයි විමර්ශනය කරන ලෙසට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කරමින් ඇය සඳහන් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසන්නේ අදාළ පැමිණිල්ල අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බවයි. එමෙන්ම මෙම ගුරුවරියට අමතරව තවත් භික්ෂූන් වහන්සේ නමක්ද විදුහල්පතිවරයාට එරෙහිව බොරැල්ල පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා.